මේ ත්‍රිකෝණමිතිය කොටසේදී අපි සාකච්ඡා කරන ත්‍රිකෝණමිතිය කොටසද මේ එතකොට දැන් එතනදී මුලින්ම ඔයාලා sin cos tan කියන්නේ මොනවද ඊට පස්සේ අපි කතා කරන්න තියෙනවා sin cos tan කියලා ත්‍රිකෝණමිතික අනුපාත කතාවක් ගැන තියෙනවා ඊට අමතරව තියෙනවා මේ ඒ ත්‍රිකෝණමිතික අනුපාත ආශ්‍රිතව ගණනය කිරීම ගැන කතා කරන්නේ කොහොමද කියන එක ඊට පස්සේ ත්‍රිකෝණමිතික ගැටලු විසඳුම් පරීක්ෂා කිරීම සහ විද්‍යාත්මක ගණක යන්ත්‍ර යොදා ගැනීමට ওই විදිහට මේ කතා ටිකක් තියෙනවා හරිද බලමු කොටසින් කොටස සාකච්ඡා කරගෙන යන් මොකද්ද මේ කියන්නේ කියලා. හරි. හරි. විනාඩියක් දෙන්න මම මේ වයිට් බෝඩ් එකක් ෂෙයා කරනකම්. හරි. අමින්න. හරි. බලන්නකෝ. හොඳයි. හරි. දැන් බලන්න අපි දන්න හරිද? අපි දන්නවා ත්‍රිකෝණ වර්ග කිහිපයක් ගැන නේද? ඍජුකෝණී ත්‍රිකෝණ, මහකෝණී ත්‍රිකෝණ, සුළුකෝණී ත්‍රිකෝණ. හරිද? දැන් මොකද්ද ඍජුකෝණී ත්‍රිකෝණයක් කියන්නේ? මොකද්ද මහකෝණී ත්‍රිකෝණයක් කියන්නේ? හරිද? කියන එක අපිට ඉගෙන ගන්න සිද්ධ වෙනවා. හරි? බලන්න. හරි. ත්‍රිකෝණයක් සැලකුවාම මෙන්න මේ විදිහට තිබ්බොත්. හරිද? මේ ත්‍රිකෝණයේ හැම කෝණයක්ම මොනවද? සුළු කෝණනේ. නේද? හැම කෝණයක්ම සුළු කෝණ. ඒතර මේවා සුළු කෝණී ත්‍රිකෝණ. ඊට පස්සේ යම්කිසි ත්‍රිකෝණයක් තිබ්බොත් මෙන්න මේ ආකාරයේ හැඩයකට. හරි ඔන්න ඔය ආකාරයේ හැඩයකට තිබ්බොත් ත්‍රිකෝණයක්. හරිද? මේ එක මහා කෝණයක් පවතින ත්‍රිකෝණ වලට අපි කියනවා මොනවද කියලාද? මහා කෝණී ත්‍රිකෝණ කියලා. එතකොට මෙන්න මේ හැඩය තිබ්බොත් මොනවද අපි ඒවට කියන්නේ? මෙන්න මෙයා විදිහට තිබ්බොත් එහෙම බලන්න. මෙන්න මේ හැඩය තිබ්බොත් එහෙනම් මොනවද මේවට කියන්නේ? අපි දන්නවා මෙන්න මේ කෝණය අංශක 90ක් නේද? මේ කෝණය අංශක 90ක්. මෙන්න මේ කෝණය අංශක 90ක්. හරිද? එහෙනම් මේ එක කෝණයක් අංශක 90යි නම් අපි ඔය જાතිය ත්‍රිකෝණ වලට කියනවා මොනවයි කියලාද? ඍජුකෝණී ත්‍රිකෝණ කියලා නේද? ඍජුකෝණී ත්‍රිකෝණ කියලා කියනවා. හරිද? ඍජුකෝණී ත්‍රිකෝණ කියලා කියනවා. ඒතකොට බලන්න ඔය ඍජුකෝණී ත්‍රිකෝණයක් අපි සැලකුවොත්. හරිද? ඍජුකෝණී ත්‍රිකෝණයක් සැලකුවොත් හරිද? ඍජුකෝණී ත්‍රිකෝණයක් සැලකුවොත් ඍජුකෝණී ත්‍රිකෝණයක් සැලකුවොත් හරිද? ඍජුකෝණී ත්‍රිකෝණයක් සැලකුවොත් sorry ඍජුකෝණී ත්‍රිකෝණයක් සැලකුවොත් ওই ඍජුකෝණී ත්‍රිකෝණයක අංශක 90 පාදයට ඉස්සරහින් තියෙන පාදය. හරිද? අංශක 90ට ඉස්සරහින් තියෙන පාදය. අංශක 90ට ඉස්සරහින් තියෙන පාදය. අංශක 90ට ඉස්සරහින් තියෙන පාදය. හරිද? අංශක 90ට ඉස්සරහින් තියෙන පාදය. මේ තියෙන අංශක 90නේ. අංශක 90 කෝණය තමයි මේ තියෙන්නේ. ඕකට ඉස්සරහින් තියෙන පාදය තමයි මෙන්න මෙයා. හරිද? මේ තියෙන්නේ. මෙයා තමයි ඉස්සරහින් තියෙන පාදය. ඕක ඉස්සරහින් තියෙන පාදය නම් අපි ඔන්න එයාට කියනවා මොකක් කියලාද? කර්ණය කියලා කියනවා. හරිද? අපි යාට කියනවා කර්ණය කියලා. හරිද? අපි යාට කියනවා කර්ණය කියලා. නැත්නම් කර්ණපාදය. හරිද? එහෙම නැත්නම් කර්ණපාදය. හරිද? කර්ණපාදය කියලා කියනවා. හරිද? කර්ණය. හරිද? කර්ණය. එහෙම නැත්නම් කර්ණපාදය. හරිද? කර්ණය.
කර්ණය නැත්නම් කර්ණපාදය කියලා කියනවා. හරි. හරි. ඔය කර්ණපාදයේ ඉස්සරහා තියෙන කෝණය අංශක 90යිනේ. දැන් මේ අනිත් කෝණ දෙක අංශක 90ට වඩා අඩු කෝණ දෙකක් සමාන වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හරිද? සමාන වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. දැන් හිතන්න මම මේ කෝණය θයයි සලකුවොත් මේ කෝණය θයයි සලකුවොත් අපි ඔය කියන කෝණයට සාපේක්ෂ කරලා කියන කෝණයට අණුව හිතලා කියන කෝණය ගැන හිතලා හරිද අපි යෝගේ බද්ධ පාදයක් කියලා එක්කුයි සම්මුඛ පාදයක් කියලා එක්කුයි හිතනවා හරිද මම මේ කෝණය ගන්නවා කියලා මේ කෝණය ගන්නවා ඇල්ෆා කියලා දැන් බද්ධ පාදයක් කියන්නේ හරිද බද්ධ පාදයක් කියන්නේ බද්ධ පාදයක් කියන්නේ බද්ධ හරිද බද්ධ පාදයක් කියන්නේ මොකද්ද සම්මුඛ පාදයක් කියන්නේ මොකද්ද හරිද බද්ධ පාදයක් කියන්නේ මොකද්ද සම්මුඛ පාදයක් කියන්නේ මොකද්ද හරි බලන්න දැන් මම කිව්වා මෙන්න මේ තීටා කෝණයට සාපේක්ෂව නැත්නම් තීටා කෝණය ගැන හිතලා. හරිද? තීටා කෝණය ගැන හිතලා තමයි බද්ධ පාදයේ සම්මුඛ පාදයේ කියන්නේ. හරිද? එතකොට මේ තීටා කෝණයට බද්ධ පාදයේ වෙන එක්කිනා ඇල්ෆා කෝණයට බද්ධ පාදයේ වෙන්නේ නැහැ. හරිද? තීටා කෝණයට බද්ධ පාදයේ වෙන එක්කිනා ඇල්ෆා කෝණයට බද්ධ පාදයේ වෙන්නේ නැහැ. මොකක්ද ඒ කියන්නේ? ඇල්ෆා කෝණයට සම්මුඛ පාදයේ වෙන එක්කිනා තීටා කෝණයට සම්මුඛ පාදයේ වෙන්නේ නැහැ. දෙක දෙන්නේ කොහොම බලා ගන්න මම මේ කියන එක. හරි? බලන්න. 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 හරි බලන්න මම මේ තීටා කෝණය ගැන හිතුවොත් හරිද මේ තීටා කෝණය ගැන හිතුවොත් සම්මුඛ බද්ධ පාදය කියන්නේ තීටා කියන කෝණයත් එක්ක තියෙන පාදේ. ඒ කියන්නේ දැන් කර්ණයනේ මේක. මේ පාදයේ කර්ණය. හරිද? මේ තියෙන්නේ කර්ණය. ඔය තියෙන්නේ කර්ණය. හරිද? එතකොට තීටත් එක්කන් තියෙන අනිත් පාදේ මොකද්ද? තීටත් එක්කන් තියෙන අනිත් පාදේ මොකද්ද? මෙන්න මේකනේ. තීටත් එක්කන් තියෙන අනිත් පාදේ ඕක. ඔන්න ඕකට තමයි කියන බද්ධ පාදය කියලා කියන්නේ. බද්ධ පාදය කියලා වල දාගන්න සලකන කෝණයට බද්ධපාදයේ යනු සලකන කෝණයට බද්ධපාදයේ යනු අදාළ කෝණයක් සමග ඇති කර්ණපාදයට අමතරව ඇති අනිත් පාදයයි. කර්ණපාදයට අමතරව ඇති අනිත් පාදයයි. හරිද? දැන් මේ θීටා කියන කෝණයත් එක්ක තියෙන එක. θීටා කියන කෝණයත් එක්කම පාද දෙකක් තියෙනවා. මොකද්ද පාද දෙක? මේකයි ඔන්න ඕකයි මෙයයි. ඔය කහ පාටින් දැන් ඔය මම පාට ගන්න. ඔය දෙක තමයි පාද දෙක. හැබැයි බලන්න හරිද? හැබැයි බලන්න මේක කර්ණය. ඔය අලු පාටින් පාට කරලා තියෙන එක කර්ණය. හරිද? අලු එක කර්ණය. අලු එක කර්ණය නම් ඕකත් එක්ක තියෙන අනිත් පාදය මොකද්ද? මෙන්න මේකනේ දැන්. මෙන්න මේ දැන් අලුවෙන් පාට කරන එකනේ. අනිත් පාදය තමයි ඕක. එහෙනම් තීටත් එක්ක තියෙන අනිත් පාදය වෙන්නේ මෙන්න මේ පාදය. ඕක තමයි තීටා වල බද්ධ පාදය. තීටාට සාපේක්ෂව බද්ධ පාදය කියන්නේ ඕක. හරිද? සම්මුඛ පාදය කියන්නේ ඊට අදාළ කෝණයට ලියා ගන්න සම්මුඛ පාදයේ අනු අදාළ කෝණයට සම්මුඛව එහෙම නැත්නම් ඉදිරියෙන් අදාළ පාදයට ඉදිරියෙන් පවතින අදාළ කෝණයට ඉදිරියෙන් පවතින පාදයේ වේ. එතකොට ඉදිරියෙන් පවතින පාදයට තමයි මොකක් කියලාද? සම්මුඛ පාදය කියලා කියන්නේ. සම්මුඛ පාදය කියන්නේ අදාළ කෝණයට ඉස්සරහින් තියෙන පාදය. දැන් එතකොට ටීටට ඉස්සරහින් තියෙන කවුද? ටීටට ඉස්සරහින් තියෙන හරියට මෙන්න මේ පාදය. එහෙනම් ටීටට අනුව එයාගේ සම්මුඛ පාදය වෙන්නේ මේක. දැන් මම කියවනේ ටීටට සම්මුඛ පාදය වෙන්නේ මේක. මතකද මම කලින්ම කිව්වා ටීටට සම්මුඛ පාදේ එකක් ඇල්ෆට සම්මුඛ පාදේ තව එකක්. ත්‍රිකෝණයේ සම්මුඛ පාදය කියන එක ඔක්කොම සමාන වෙන්නේ නැහැ. දැන් බලන්න ටීටට සම්මුඛ පාදේ ඕක. බලමු ඇල්ෆට සම්මුඛ පාදේ. ඇල්ෆට සම්මුඛ පාදේ කියන්නේ ඇල්ෆා කෝණයට ඉස්සරහින් තියෙන පාදේ. එහෙනම් ඇල්ෆා කියන එකට සම්මුඛ වෙන්නේ මෙන්න ඇල්ෆට සම්මුඛ වෙන්නේ මෙයා. හරිද? ඇල්ෆට සම්මුඛ වෙන්නේ මේ පාදේ. එතකොට ඇල්ෆට බද්ධ පාදයේ වෙන්නේ. බද්ධ පාදය කිව්ව මොකද්ද? කෝණයත් එක්කන් තියෙන කර්ණපාදයට අමතරව ඇති පාදය. කර්ණපාදයට අමතරව ඇති පාදය. කෝණයත් එක්කන් තියෙන පාද දෙක මොකද්ද ඇල්ෆා වල? මේ පාදයයි මේ පාදයයි. එහෙනම් මේක කර්ණයනේ. ඕක කර්ණය. එහෙනම් එයාගේ බද්ධ පාදය වෙන්නේ මේක. ටීටාගේ බද්ධ පාදය උනේ මේක. ඇල්ෆාගේ බද්ධ පාදය වෙන්නේ මේක. මං හිතනවා හොඳ අදහසක් එන්නේ නැති කියලා නේද එතනින්. හරි. කර්ණය මොකද්ද බද්ධ පාදේ මොකක්ද සම්මුඛ පාදේ මොකක්ද කියන එක එතනින් පැහැදිලි වෙන්නේ නැති. හරි අපි ඉස්සරහට යන්. හරි.
මම බලන්න. පහළ දැක්වෙන රූප ඇසුරෙන් දී ඇති වගුව සම්පූර්ණ කරන්න. පහත රූප ඇසුරෙන් දී ඇති වගුව සම්පූර්ණ කරන්න. හරිද? බලන්න දැන්. උතන කියනවා මොකක්ද කියන්නේ කතාව? හරිද? පහත රූපය ඇසුරෙන්නේ. බලන්න. හරි. ඍජුකෝණේ ත්‍රිකෝණය කියලා එකක් තියෙනවා. කර්ණය කියලා එක තීරුවක් තියෙනවා. සලකා බලන කෝණය කියලා එක තීරුවක් තියෙනවා. සම්මුඛපාදය කියලා තීරුවක් තියෙනවා. බද්ධපාදය කියලා තීරුවක් තියෙනවා. දැන් මේ උගන්වපු ටික මතක් කරගන්න. ටික උගන්වපු ටික තව ටික තහවුරු කරන්න, ස්ථාවර කරන්න තමයි මෙන්න මේ කොටස මම සාකච්ඡා කරන්නේ. හරිද? ඒතර ඔතනදී එලා ත්‍රිකෝණික KLM කියන එක සලකනවා. KLM කියන්නේ මොකද්ද? මෙන්න මේකනේ. පහත් දෙක රූපෙතර වගව සම්පූර්ණ. KLM ත්‍රිකෝණය අතරින් තමයි දැන් මේ කතා කරන්නේ. බලන්න. එයා කාරණේ මොකද්ද? ඍජුකෝණී ත්‍රිකෝණයට ඉස්සරහින් තියෙන එක. ඍජුකෝණී ත්‍රිකෝණයට මේ ඍජුකෝණී කෝණයට ඉස්සරහින් තියෙන ඍජුකෝණයට ඉස්සරහින් තියෙන මෙන්න මේක ඍජුකෝණය. ඒකට ඉස්සරහින් ඉන්නේ මොන පාදයේද? KM කියන පාදය. දීලා තියෙනවා කර්ණය කියන්නේ KM කියලා. හරි අවුලක් නැහැ. සලකා බලන කෝණය LKM කෝණය සලකා බලනවලු LMK කෝණය සලකා බලනවලු. LKM 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 කියන්නේ මොන කෝණයද? මේ කෝණය. දැන් කෝණ හොයන හැටි මම කියලා දීලා තියෙනවා. මම සම්මතාංකනයක් තිබ්බොත් එහෙම කෝණය හොයන්නේ මොකෙන්ද කියන එක මම කියලා දීලා තියෙනවා. ඒතකොට ත්‍රිකෝණේ තියෙන්නේ කොහමද? ත්‍රිකෝණේ තියෙන්නේ මෙහෙම. මෙහෙම ත්‍රිකෝණයක් තියෙන්නේ. වැඩි හිතන්න එපා ඇද වුණා කියලා. හරිද? මේක L මේක K මේක M. කාරණේ කියන්නේ මේක ප්‍රශ්නයක් නෑ. හරිද? දැන් බලන්න මං කිව්වනේ කෝණ දෙකට සම්මුඛ පාදයයි බද්ධ පාදයයි වෙනස්. ඒ හින්දා තමයි මෙන්න මේ සලකා බලන කෝණය කියලා දෙකක් දීලා හරිද? සම්මුඛ පාදයයි බද්ධ පාදයයි අහන්නේ. LKM කෝණය කියන එකට අදාළ සම්මුඛ පාදය, LKM කෝණය කියන එකට අදාළ බද්ධ පාදය. LMK කියන කෝණයට අදාළ සම්මුඛ පාදය, LMK කියන කෝණයට අදාළ බද්ධ පාදය. ඒක තමයි ඔය ඔතන කතාවේ අහන්නේ. හරි බලාගන්න. හරි. හරි බලන්න. හොඳයි. එතකොට LKM කියන්නේ මොන පාත් කෝණයද? LKM කියන්නේ LKM. මෙන්න මේ කෝණය. ඕකට අදාළව සම්මුඛ පාදය කියන්නේ මොකද්ද? ඕකට අදාළව සම්මුඛ පාදය කියන්නේ කෝණයට ඉස්සරහින් තියෙන පාදය. මේ තියෙන්නේ මේක LM. හරි එහෙනම් සම්මුඛ පාදය LM. එතකොට LKM කෝණයට අදාළ බද්ධ පාදය කියන්නේ කෝණයත් එක්කම තියෙන කර්ණපාදය නෙමෙයි අනිත් පාදය. කෝණය මේක. මේ තියෙන කෝණය කර්ණපාදය මේක. ඒකත් එක්කම තියෙන අනිත් පාදය එහෙනම් LK. හරි ලේසි. හරි. බලන්න ඊට පස්සේ LMK කෝණයට අනුව මේකනේ LMK කියන්නේ මේන්නේ LMK. LMK වලට සම්මුඛ පාදය මොකද්ද? LMK කියන එකට සම්මුඛ පාදය LMK කියන එකට සම්මුඛ පාදය මෙන්න මෙයා. LK කියන එක. හරිද? LMK කියන එකට ඉස්සරහින් තියෙන පාදයට තමයි සම්මුඛ පාදය කියන්නේ LMK කියන්නේ කෝණය ඕක. එහෙනම් ඒකට ඉස්සරහින් තියෙන්නේ මෙන්න මෙයා. LK. හරිනේ? LK. එහෙනම් බද්ධ පාදය වෙන්නේ මොකද්ද? කෝණයත් එක්කන් තියෙන කර්ණපාදය නෙවෙයි අනිත් පාදය නේද? කෝණයත් එක්කන් තියෙන කර්ණපාදය නෙවෙයි අනිත් පාදය. කෝණයත් එක්කන් තියෙන පාද දෙක මොනවද? කෝණයත් එක්කන් තියෙන පාද දෙක තමයි මෙන්න මේ දෙන්නනේ. මේකනේ කෝණය. ওই කෝණයත් එක්කන් තියෙන පාද දෙක මේ LM එකයි KM එකයි. KM එක කාරණය හොඳයි. ඒක KM එක කාරණය අපි දන්නවා. එහෙනම් අපි කතා කරන බද්ධ පාදය වෙන්නේ LM කියන එක. හරිනේ තේරෙනවනේ? ඔය තේරෙන එක තැනක් හරි තියෙනවා නම් මේ අපේ කෝල් ගන්න නම්බරයට කතා කරලා අහන්න නැත්නම් WhatsApp එකට මෙසේජ් එකක් දාන්න අපි උත්තර දෙන්න ලෑස්තිලා ඉන්නවා. හරි. බලන්න PNO ත්‍රිකෝණය සලකන්න කියලා ඊට පස්සේ කියනවා. හරි ත්‍රිකෝණේ PNO. හරිද? ත්‍රිකෝණේ PNO. දැන් වගුවේ ටුට්ටක් සම්පූර්ණයි. හරිද? එහෙම් පිටින්ම තියෙන වගුව. හරි. PNO ත්‍රිකෝණය සලකනවලු. හරිද? PNO ත්‍රිකෝණය. PNO කියන්නේ මොකද්ද? මෙන්න මේ ත්‍රිකෝණයනේ. ඊට පස්සේ ඕකේ කර්ණය මොකද්ද? කර්ණය කියන්නේ ත්‍රිකෝණයක කර්ණය කියන්නේ ත්‍රිකෝණේ ඉස්සරහින් තියෙන පාදේ. මේ තියෙන ත්‍රිකෝණේ ඉස්සරහින් තියෙන නම පාදේද? OP පාදය. OP. OP පාදය තමයි ත්‍රිකෝණේ ඉස්සරහින් තියෙන්නේ. ඊට පස්සේ සලකා බලන කෝණය NOP කියන කෝණයට අනුව සම්මුඛ පාදයයි බද්ධ පාදයයි ඕනේ. OPN කියන කෝණයට අනුව සම්මුඛ පාදයයි බද්ධ පාදයයි ඕනේ. දැන් ওই ත්‍රිකෝණේ තියෙන්නේ කොහොමද? මෙහෙමනේ. මෙහෙම එකක් තියෙන්නේ. වැඩි හිතන්න එපා පාද ඇද වුණා කියලා. හරිද? මේ හරි මේක O මේක P
ලස්සනලා දින දිද්දි. මේකේ කර්ණය කියන්නේ OP. හරි. එතකොට බලන්න NOPට අනුරුව. NOP කියන එකට සලකලා NOP කියන්නේ මෙන්න මේක. එහෙනම් ඒකට සම්මුඛ පාදය කියන්නේ එයාට ඉස්සරහින් තියෙන පාදය. එයාට ඉස්සරහින් තියෙන පාදය තමයි එයාගේ සම්මුඛ පාදය. එහෙනම් සම්මුඛ පාදය වෙන්නේ NP කියන එක. කර්ණය කියන එක OP නිසා බද්ධ පාදය කියන්නේ කෝණයත් එක්කන් කියන කර්ණ පාදය නෙවෙයි අනිත් පාදය. එහෙනම් අනිත් පාදය ඇවිල්ලා ON. හරිනේ තේරුණානේ නේද? කෝණයට ඉස්සරහින් තියෙන පාදයට තමයි අපි කිව්වේ මොකක් කියලාද? මෙන්න කෝණය, මෙන්න කෝණය. හරිද? කෝණයට ඉස්සරහින් තියෙන පාදය තමයි කෝණයට ඉස්සරහින් තියෙන පාදය තමයි සම්මුඛ පාදය. කෝණයට ඉස්සරහින් තියෙන එක සම්මුඛ පාදය. එහෙනම් මේක තමයි සම්මුඛ පාදය. මේක තමයි සම්මුඛ පාදය. ඒතර බද්ධ පාදය කිව්වේ කෝණයත් එක්කන් තියෙන කර්ණය නෙවෙයි අනිත් පාදේ. කෝණයත් එක්කන් තියෙන පාද දෙක මොකද්ද? මේකයි මේකයි. කර්ණය කියන්නේ මේකනේ. OP කියන්නේ කර්ණය. එහෙනම් බද්ධ පාදය වෙන්නේ ON කියන එක. හරිනේ? තේරුණානේ? හොඳයි. බලන්න. ඊට පස්සේ OPN කියන මේ කෝණය සලකලා. OPN කියන කෝණය කෝකද? OPN කියන්නේ මෙන්න මේ කෝණයනේ. හරිද? OPN කියන්නේ ওই කෝණය. එතකොට OPN කියන කෝණේ සම්මුඛ පාදයේ වෙන්නේ එයාට ඉස්සරහින් තියෙන එක්කෙනා. ඒ කියන්නේ ON කියන එක. ON කියන එක. හරිද? OPN කියන ත්‍රිකෝණේ OPN කියන ත්‍රිකෝණේ. දැන් මේ කෝණය ලකුණු කරලා දැන් මතක නැත්තම් මම බලා ගන්න. OPN කියලා කියන්නේ හරිද? OP පාදයක් දැන් ඕක දෙකට කැඩෙනවා. හරිද? ඔය දෙකට කැඩෙනවා බලා ගන්න. ඒ ඔය කෝණයක් ලකුණු කරන එකේ සම්මතව ලියන එකේ තේරුම තමයි මේ කියලා දෙන්නේ. හරිද? OP PN කියලා මැද එකෙන් දෙපැත්තට කැඩෙනවා මැද අකුර දෙපැත්තටම දානවා. හරිද? OP කියලා එකයි PN කියලා එකයි. දැන් උතනදී වෙන්නේ OP කියන පාදයයි PN කියන පාදයයි දෙක එකට එකතු වෙලා හැදෙන කෝණය ගැන තමයි කතා කරන්නේ. OP කියන එකයි PN කියන එකයි දෙක එකට එකතු වෙලා පාද දෙක දෙක එකට එකතු වෙලා. හරිද? ඒතකොට මේ දෙක එකට එකතු වෙලා හැදෙන කෝණය ලකුණු කරන්න මෙන්න මෙහෙම සලකුණක් දානවා මැද අකුරට උඩින්. OPN කියන එකට. හරිද? එතකොට OP කියන පාදය කොහොකද? OP කියන්නේ මේ පාදය. PN කියන්නේ මේ පාදය. එහෙනම් ඕකේ මැද තියෙන්නේ කවුද? මෙන්න මෙයා. P ඉන්න තැන තියෙන කෝණය. එතකොට එයාට සම්මුඛ පාදය වෙන්නේ ON කියන මෙන්න මේ පාදය. එයාට බද්ධ පාදය වෙන්නේ බද්ධ පාදය කියන්නේ මොකද්ද? අදාළ කෝණයත් එක්කන් තියෙන කර්ණය නෙවෙයි අනිත් පාදය. එයත් එක්කන් තියෙන කෝණ දෙක මොනවද? මේ පාද දෙක. එයත් එක්ක මේ පාදය තියෙනවා. ඒ කෝණයත් එක්ක මේ පාදය තියෙනවා මේ පාදය තියෙනවා. දැන් එතකොට ඕකෙදී කියන OP කියන එක නම් එයාගේ මොකද්ද? OP කියන එක කර්ණය. නේද? අපි OP කියන කර්ණය කියලා ලිව්වා. කර්ණය නෙවෙයි අනිත් පාදේ නම්. එහෙනම් NP එක. කර්ණය නෙවෙයි අනිත් පාදේනේ බද්ධ පාදේ කියන්නේ. එහෙනම් NP කියන එක තමයි බද්ධ පාදේ. හරි. හරිනේ. තේරෙන්නේ නැත්නම් චුට්ටක් ආවසට හරවලා බලන්න මොකද්ද මේ කියන්නේ කියලා. බද්ධ පාදේ මොකද්ද කර්ණ පාදේ මොකද්ද කියන එකත් දැන් කියනවා. යම් කිසි තරමකට අභ්‍යාසයකුත් කරා. ඒකට ටික ඔයාලා කරන්න. හරි. බලන්න. හොඳයි. බලන්නකෝ අපි ත්‍රිකෝණයක් සැලකුවාම ඕකේ අපි අර සම්මුඛ පාදය මේ බද්ධ පාදය කර්ණය කියලා සැලකුවානේ කතා ටිකක්. ඔන්න ඔය ටිකට අනුව අපි ත්‍රිකෝණමිතික අනුපාත කියලා ටිකක් හඳුන්වනවා. ත්‍රිකෝණමිතික අනුපාත කියලා ටිකක්. ඕක අපි පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. හරිද? මතක තියාගන්න සාමාන්‍යයෙන් සමහරු මේ මොකද්ද පොඩි පොඩි කෙටි ක්‍රම ටිකක් පාඩම් කරගන්නවා. මම ඒකත් කියලා දෙන්නම්. හරිද? එහෙම නැත්නම් ඔයාලට සාමාන්‍යයෙන් අර්ථයෙන්ම පාඩම් කරගන්න එක තමයි මම නම් අනුමත කරන්නේ. ඒ අරෙන් පාඩම් කරලා ප්‍රශ්නයක් නෑ මම කියලා දෙන්නම් මොකද්ද මේ කියන්නේ කියලා. හරිද? මේ වගේ ත්‍රිකෝණයක මේක ත්‍රිකෝණය. අපි මෙන්න මේ කෝණය θීටා කියලා සැලකුවොත් එහෙම හරිද?
මේ තීටාට අනුව මම මේක මෙයා A මෙයා B මෙයා C කියලා ගත්තොත් හරිද? එයා B මෙයා A මෙයා B අරයා C කියලා කරගොත් එහෙම හරිද බලන්න. ඕකෙදී ඔය තීටා කියන කෝණය සැලකුවා මං කිය කෝණයත් එක්ක සම්මුඛ පාදයයි බද්ධ පාදයයි වෙනස් වෙනවා. කරණය හැබැයි එකක්. නේද? මතකද කලින් ප්‍රස්තාර මේ කලින් බොගේ බලන්නකෝ. අර මුල් කතාවේ බලන්න මෙතන කොහොමද මෙතන මේ කෝණයත් එක්ක සම්මුඛ පාදයේ බද්ධ පාදයේ වෙනස් වෙලා. සම්මුඛ පාදයේ බද්ධ පාදයේ වෙනස් වෙලා. හැබැයි කර්ණය කියන එක වෙනස් වෙලා නැහැ. කර්ණය එකක්. කර්ණය කියන්නේ මොකද? අණුවට කෙලින් තියෙන එකනේ. අණුවට කෙලින් තියෙන කෝණ මාපනයක් වෙනස් වෙන්නේ නැහැනේ. හරිද? අණුවට කෙලින් තියෙන කොහොමත් නියතයි. හරිද? නියතයක්. කෝණයත් එක්ක බද්ධ පාදයේ සම්මුඛ පාදයේ වෙනස් වෙනවා. බලන්න එහෙනම්. හරිද? බලන්න. එතකොට කර්ණය කියන්නේ මොකද්ද මේකේ? කර්ණය කියන්නේ කර්ණය ඇවිල්ලා AC කියන එක නේද? නෑ BC කියන එක. ඇයි? අංශක 90ට කෙලින් තියෙන එක. මේ තියෙන අංශක 90. අංශක 90ට කෙලින් තියන්නේ මෙයා. BC එක තමයි මේකේ කර්ණය කියන්නේ. හරිද? BC තමයි කර්ණය කියන්නේ. හරිද? BC තමයි කර්ණය කියන්නේ. BC ඇවිල්ලා කර්ණය. BC ඇවිල්ලා මොකද්ද? කර්ණය. හරිද? BC එක තමයි කර්ණය කියන්නේ. හරි. BC එක කර්ණය. එතකොට ටීටට අනුරූපව ටීටා කියන කෝණය සැලකුවාම මේකේ සම්මුඛ පාදය මොකද්ද? සම්මුඛ පාදය කියන එක මං සයන්න දාලා පායන්නත් දානවා කෙටියෙන්. හරිද? සම්මුඛ පාදය කියන එකට. හරිද? සම්මුඛ පාදය කියන යන්නයි පායන්නයි දාලා කෙටියෙන් ලියනවා සම්මුඛ පාදය කියන එක. මොකද ඕනේ නැහැ ඉතින් උඩන් ලියන්න. සම්මුඛ පාදය කියන්නේ මොකද්ද? සම්මුඛ පාදය ඇවිල්ලා ටීටා කියන කෝණයට ඉස්සරහින් තියෙන එක. මොකද්ද ටීටා කියන කෝණයට ඉස්සරහින් තියෙන්නේ? AC එක. හරිද? එතකොට තීටා කියන කෝණය සැලකුවම බද්ධ පාදය කියන එක මම ලියනවා බයන්නකුයි පායන්නකුයි දාලා. හරිද? බද්ධ පාදය කියන්නේ මොකද්ද? තීටත් එක්කන් තියෙන තීටත් එක්කන් තියෙන පාද දෙකෙන් තීටත් එක්කන් පාද දෙකක් තියෙනවා මේ තියෙන්නේ. AB පාදයයි තීටත් එක්කන් තියෙන පාද දෙකම තීටත් එක්කන් තියෙන පාද දෙක. AC එක තීටට කෙලින් තියෙන. තීටත් එක්කන් තියෙන පාද දෙක කියන්නේ මෙන්න මේ පාද දෙක. AB එකයි BC එකයි. හරිද? AB එකයි BC එකයි. ඒතකොට උතන BC කියන එක කර්ණයනේ. ටීටත් එක්කම තියෙන කර්ණය නොවන අනිත් පාදය. කර්ණය නොවන අනිත් පාදය මොකක්ද එහෙනම්? AB. නේද? AB. හරි. ඒ දෙක ඒ ටික අපි දන්නවා නේද? කර්ණය මොකද්ද? සම්මුඛ පාදය මොකද්ද? බද්ධ පාදය මොකද්ද කියන එක අපිට අඳුර ගන්න පුළුවන්. ඒ ඇසුරෙන් අඳුර ගන්න පුළුවන්. හරිද? බලන්න. හරි. එතකොට ඕකෙදී අපි කතා කරනවා මේ තීටා වලට යම්කිසි ත්‍රිකෝණමිතික කතාවක් දාලා. ඕකෙදි වෙන්නේ මේක මතක තියාගන්න ඕන එකක්. හරිද? විනාඩියක් දෙන්න මට. විනාඩියක් දෙන්න. විනාඩියක් දෙන්න.
හරි බලන්න. බලන්නකො මොකක්ද තියෙන්නේ? මොකක්ද තියෙන්නේ? හරිද? මෙතන sin x නෙමෙයි ඈ. ඔය x කියන හැමතැනම θ කියලා දාගන්න ඈ. sin θ, cos θ. හරිද? tan θ. හරිද? හරිද? sin θ, cos θ, tan θ කියලා දාගන්න. එතකොට sin θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාදය. එතකොට cos θ කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණ පාදය. හරිද? tan θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. දැන් ඕක සමහරව මතක තියාගන්න. හරිද? සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාදය තමයි සයින් කියන්න. එයාලා සක සයින් කියලා මතක තියාගන්නවා. හරිද? සක සයින්. ඊට පස්සේ බද්ධ පාදයේ බෙදීම කර්ණය කියන කොස් කියලා මතක තියාගන්න එයාලා. බක කොස් කියලා මතක තියාගන්නවා. හරිද? සක සයින් බක කොස්. හරිද? සක සයින් බක කොස්. හරිද? ඊට පස්සේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ කියන එකේ මුල් ලකුණු දෙක අරන් සබටෑන් කියලා මතක තියාගන්නවා. හරිද? මොකද්ද? සකසයින් බකකොස් සබටෑන්. දැන් ඕක මතක තියාගන්න කොහමද? ඕකෙන් පුළුවන් විදියකට හරි වෙන විදියකට හරි ඔයාලා ඕක දැන් ඔයාලගේ පාඩම් කරලා මේකක් ඉස්සරහා ගහගන්න ඕක නිකම්ම ඔටෝ මතක හිටිනවා. නිකම් මේ ගණන් හදද්දී අමුතුවෙන් ආයාසයක් කරන් මතක් කරගන්න ඕන දෙයක් නෙමෙයි ඕක. හරිද? අමුතුවෙන් ආයාසයක් කරන් මතක් කරගන්න ඕන දෙයක් නෙවෙයි. ඕක ඔටෝමැටිකලි ඔයාලගේ ගණන් හැදීමත් එක්ක මතක හිටින කොටසක් ඔය. හරිද? එතකොට බලන්න දැන් ඔතනදී සම්මුඛ පාදයේ බෙදීම කර්ණය කියන sin x කියන්නේ sin θ කියන්නේ sin θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාදය. හරි sin θ මේ හැමතැනම θ. මේ θ හැමතැනම. මෙතනත් θ හැමතැනම θ. සම්මුඛ පාදයේ බෙදීම කර්ණයට තමයි sin θ කියලා කියන්නේ. එතකොට sin θ කියලා කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාදය කියන්නේ පාද අතර අනුපාතයක්. පාද අතර අනුපාතය. ඒ කියන්නේ එක පාදයක් බෙදන අනිත් පාදයෙන් කියන එක. සම්මුඛ පාදය මොකද්ද θ ට? θ ට සම්මුඛ පාදය AC. එහෙනම් sin θ කියන්නේ AC බෙදීම කර්ණය. කර්ණය කියන්නේ මොකද්ද? කර්ණය කියන්නේ BC. හරිද? කර්ණය කියන්නේ BC. කර්ණය කියන්නේ BC. ආන්න තේරුණා නේද කතාව? තේරුණා නේද? තේරුණා නේද කතාව? හරි. ඊට පස්සේ cos කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. බද්ධ පාදය මොකද්ද? AB කියන එක. බද්ධ පාදය AB. කර්ණය මොකද්ද එතකොට? කර්ණය ඇවිල්ලා මොකද්ද? කර්ණය BC. කර්ණය BC. AB බෙදීම BC. AB බෙදීම BC. tan θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. සම්මුඛ පාදය මොකද්ද? AC. බද්ධ පාදය කියන්නේ AB. ආන්න හරි. දැන් තේරුණානේ කතාව. පාද අතර අනුපාතයක්. ඒ කියන්නේ එක පාදයක් බෙදන අනිත් පාදයෙන් කියන එක තමයි ඔය උතනදී sin θ cos θ tan θ වලින් අපි අනුගමනය කරන්නේ. ඒතකොට sin θ කියන්නේ මොකද්ද? සම්මුඛ පාදයේ බෙදීම කර්ණය නැත්නම් සක්ක sin. cos θ කියන්නේ මොකද්ද? බද්ධ පාදයේ බෙදීම කර්ණය. එහෙම නැත්නම් බක cos. tan θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. එහෙම නැත්නම් සබ tan. හරිද? දැන් එතකොට ඔතනදී සම්මුඛ පාදයේ වෙන පාදය හොයාගත්තා, කර්ණය හොයාගත්තා. අර පාදේ ලිව්ව මේ පාදේ ලිව්ව දෙකෙන් ඒ දෙක බෙදුවෙක් කරයි. හරිද? මේ බලන්න. සම්මුඛ පාදය බෙදීම කර්ණය කියන එක sin θ සමාන වෙන්නේ. එහෙනම් සම්මුඛ පාදය AC කර්ණය BC. AC බෙදීම BC තමයි මොකක් වෙන්නේ? sin θ වෙන්නේ. හරිනේ? තේරුණා නේද කතාව? හොඳයි බලන්න එතකොට. දැන් හිතමු මම මේ පාදය ගන්නවා. හරිද? sin θ නේ. sin θ වල ඔය වගේ උත්තර ටිකක් අපිට ගන්න පුළුවන්. sin θ කියන එකට ඔය AC බෙදීම BC. හැබැයි මම ඉංග්‍රීසි වලින් ගන්න පුළුවන්. හැබැයි හිතන්න ඔයාලට එයාලා දිගවල් දීලා තියෙනවා කියලා. දිගවල් දීලා තියෙනවා කියලා. හරිද? මේ AB කියන එක 10යි සෙන්ටිමීටර්. AB කියන එක 10යි සෙන්ටිමීටර්. AC කියන එක 20යි සෙන්ටිමීටර්. AC කියන එක 20යි සෙන්ටිමීටර්. ඊට අමතරව BC කියන එක මේ BC කියන එක කීයයි කියලාද? හ්ම් වර්ගමූල 500යි සෙන්ටිමීටර් එක දීලා තිබ්බ කියමුකෝ. නැත්නම් මෙහෙම අපි දන්නවා දැන් මේක 10යි නම් මේක 20යි නම් ත්‍රිකෝණමිතික මොකද්ද පයිතග්‍රස් ප්‍රමේයයට දාලා අපි පයිතග්‍රස් සූත්‍රයට දාලා අපි ලියන්න පුළුවන් මේක කීයයි කියලාද? 10යි වර්ගමූල 5යි සෙන්ටිමීටර කියලා ගණන් හදලා බලන්න. 10යි වර්ගමූල 5යි සෙන්ටිමීටර කියලා එනවා. ওই පාදයේ දිග.
හරිද? සමහරට ඔයාලට ඕනනම් මේ 10යි මේ 20යි විතරක් දීලා ඔය මේ ත්‍රිකෝණමිතික අනුපාත ටික ලියන්න කියලා ආවොත් මොකද කරන්න ඕනේ? ඉස්සෙල්ලම BC කියන කර්ණය හොයා ගන්න ඕනේ. ඔයාලට ගානක ওই ත්‍රිකෝණය දෙනවා. ওই ත්‍රිකෝණය දීලා sin එකයි cos එකයි tan එකයි ලියන්න කියලා කියනවා. හැබැයි ඔයාලට AB එකේ දිගයි AC එකේ දිගයි විතරයි දෙන්නේ. AB එක 10 කියලා දෙනවා. AC එක 20යි කියලා දෙනවා. එහෙනම් BC හොයා ගන්න පුළුවන් නේ මොකද ඉතින් ඍජුකෝණී ත්‍රිකෝණයක්. එහෙනම් අපි දන්න ඍජුකෝණී ත්‍රිකෝණයක පයිතගරස් ප්‍රමේයට අනුව මේ පාදයේ වර්ගය දර මේ පාදයේ වර්ගය සමානව කර්ණයේ වර්ගයට නේද? අන්න ඒ ඇසුරෙන් අපිට ඒ ගාන හදා ගන්න පුළුවන්. දැන් බලන්න එතකොට ඔතනදී බලන්න. හරි. සම්මුඛ පාදය කියන්නේ මොකද්ද? මේ sorry sin x කියන sin θ කියන්නේ මොකද්ද? සම්මුඛ පාදයේ බෙදීම කර්ණ. එහෙම නැත්නම් AC බෙදීම BC. හරිද? AC බෙදීම BC. AC බෙදීම BC. අපිට දැන් AC කියන්නේ මොකද්ද? AC කියන්නේ මේ 20. 20 මේක සමානයි 20 බෙදීම මොකද්ද? BC. BC කියන්නේ 10යි වර්ගමූල 5 කියන එක. අන්න 10යි වර්ගමූල 5. හරිද? ඔතනින් sin වලට උත්තරේ හොයාගන්න පුළුවන්. හරිද? cos කියන්නේ මොකද්ද? AB බෙදීම BC නේ. AB බෙදීම BC තමයි cos කියන්නේ. AB කියන්නේ මොකද්ද? 10. BC කියන්නේ 10යි වර්ගමූල 5. අන්න එතකොට එතනින් cos වලට උත්තරයක් එනවා. හරිද? ඔය 10ට 10 කැපිලා 1ට වර්ගමූල 5යි කියලා එනවා. හරිද? මේ විදිහට අපිට අගයන් හොයාගන්න පුළුවන්. අගයන් හොයාගන්න පුළුවන්. මේකෙත් බිඳුවට බිඳුවක් කැපිලා 2ට වර්ගමූල 5යි කියලා එනවා. AC බෙදීම BCත් 20 බෙදීම 10 2යි කියලා එනවා. ඇයි AC එක 20යි AB එක කීයද? AC එක 20යි AB එක 10යි. 20 බෙදීම 10 2යි කියලා එනවා. නේද? AC එක කීයද? AC එක 20යි. AB එක 10යි. එහෙනම් AC බෙදීම AB කියන එක 20 බෙදීම 10 2යි කියලා අපිට උත්තරේ එනවා. ওই විදිහට අපිට සම්මුඛ පාදයේ බද්ධ පාදයේ දන්නවනම් අපිට sin θ cos θ tan θ හොයාගන්න පුළුවන්. මේ විතරක් තේරෙන්නේ නැති කියලා. හරිනේ? සාමාන්‍ය ත්‍රිකෝණයක අංශක 90 පාදයේ අංශක 90 කෝණෙක ඉස්සරහින් තියෙන එක කියලා අපි කිව්වා කර්ණය කියලා. හරිද? කර්ණය කියන නැත්නම් කර්ණ පාදය. ඊපස්සේ අපි කෝණයක් සැලකුවම මම මේ කෝණය θීටා කියලා ගත්තොත් එහෙම මේ θීටා කෝණයට ඉස්සරහින් තියෙන එක්කෙනා ඒ θීටා කෝණයට අනුරූප සම්මුඛ පාදය වෙනවා. θීටා කෝණයට අනුරූප සම්මුඛ පාදය කියන්නේ කොහොමද එතකොට? මෙන්න මෙයා. හරි එතකොට බද්ධ පාදය කියන්නේ θීටා කෝණයත් එක්කන් තියෙන පාද දෙකේ අද θීටා කෝණයත් එක්කන් තියෙන පාද දෙකේ මෙන්න මේ පාද දෙක. හරිද? θීටා කෝණයත් එක්කන් තියෙන පාද θීටා කෝණයට සම්මුඛ පාදය වෙන එක එයත් එක්කන් තියෙන පාද දෙක මේක. ඒකෙන් කර්ණ පාදය නෙවෙයි අනිත් පාදය තමයි බද්ධ පාදය කියනවා. මේක තමයි බද්ධ පාදය. මෙයා තමයි සම්මුඛ පාදය නේද? එතකොට අපිට ඉගෙන ගන්න පුළුවන් වෙන අනිත් දේ තමයි ඊළඟ දේ තමයි. හරිද? දැන් මේ ත්‍රිකෝණමිතික අනුපාත දන්නවනම් ත්‍රිකෝණමිතික අනුපාත දන්නවනම් අපිට ඉගෙන ගන්න පුළුවන්. හරි ත්‍රිකෝණමිතික අනුපාත දන්නවනම් අපිට ඉගෙන ගන්න පුළුවන්. හරිද? යම්කිසි ත්‍රිකෝණයක හරි මේ කෝණය θීටා නම් මෙයා ABC කියලා ත්‍රිකෝණයක් නම් මේ ත්‍රිකෝණයක් නම් මෙයාගේ sin θීටා කියන එක අපිට ලියන්න පුළුවන්. මොකද්ද? මම කිව්වා සකල sin සම්මුඛ පාදයේ බෙදීම කර්ණය තමයි sin θීටා කියන්නේ. සම්මුඛ පාදය කියන්නේ AB පාදය. හරි? සම්මුඛ පාදයේ බෙදීම sin θීටා සමානයි සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාදය. හරි සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාදය. sin θීටා වල සම්මුඛ පාදය කියන්නේ මොකද්ද? AB. කර්ණ පාදය කියන්නේ මොකද්ද? කර්ණ පාදය කියන්නේ AC. හරි. cos θීටා කියන්නේ මොකද්ද? cos θීටා කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණ පාදය. බද්ධ පාදය බෙදීම කර්ණ පාදය. බද්ධ පාදයේ බෙදීම කර්ණ පාදය. බද්ධ පාදය කියන්නේ cos θගේ දැන් මේ θීටා වල බද්ධ පාදය මොකද්ද? θීටාත් එක්කම තියෙන ත්‍රිකෝණ මේ පාද දෙකේ කර්ණයට අමතරව අනිත් පාදේ. මේක තමයි කර්ණය. සම්මුඛ පාදයේ මේක. ඇයි ඒ θීටාට කෙලින්ම තියෙන පාදේ තමයි සම්මුඛ පාදය කියන්නේ. θීටාත් එක්කම තියෙන පාද දෙකේ කර්ණයේ අරින් කරාම අනිත් පාදේ තමයි බද්ධ පාදය කියලා කියනවා. BC තමයි බද්ධ පාදය කියන්නේ. ඒත් බද්ධ පාදය ඇවිල්ලා BC කර්ණ පාදය ඇවිල්ලා මොකද්ද? AC. හරි. බලන්න. tan θ කියන්නේ මොකද්ද? ඊළඟ cos sin θ හරි cos θ හරි. tan θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ. sin θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ. සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ. හරිද? සම්මුඛ පාදයේ ඇවිල්ලා AB
බද්ධ පාදයේ ඇවිල්ලා BC. හරි. තේරුණාද? sin θ cos θ tan θ ප්‍රකාශන ටිකක් අපිට මේ ආකාරයේ විදිහට ගන්න පුළුවන්. එතකොට බලන්න මම ඉස්සෙල්ලා කිව්වා දැන් මේ AB AC BC කියලා ලිව්වට ඔයගේ ඇත්තටම දිගවල්කමයි අපි මෙයාලගේ ඔය sin θ cos θ tan θ හොයන්න පාවිච්චි කරන්නේ. එතකොට බලන්න හරිද? ඔයාලා ගානක කියනවා මෙන්න මෙහෙම එකක් කිව්වොත්. කොහොම එකක්ද? නේද? ලියන්නම ගානක් sin θ සමානයි sin θ සමානයි ලියන්න sin θ සමානයි හරි sin θ සමානයි මූල 3යට 2ක් වන ඍජුකෝණී ත්‍රිකෝණයක් සලකන්න ඍජුකෝණී ත්‍රිකෝණයක් සලකන්න හරි හරි බලන්න ඊට පස්සේ යාලා කියනවා හරි කර්ණයේ දිග සෙන්ටිමීටර 10ක් නම් කර්ණයේ දිග සෙන්ටිමීටර 10ක් නම් කර්ණයේ දිග සෙන්ටිමීටර 10ක් නම් හරි කර්ණයේ දිග සෙන්ටිමීටර 10ක් නම් අනිත් පාද දෙකේ දිග හොයන්න කියලා කියනවා අනිත් පාද දෙකේ දිග එයාලා වරහන් ඇතුළේ දෙනවා මූල 3 සමානයි 1.7 ලෙස ගන්න කියලා බලන්න ඔන්න බලන්න මේ ගන්න හදලා ඇති. sin θ සමානයි වර්ගමූල 3/2 ඍජුකෝණී ත්‍රිකෝණයක් සලකන්න. කර්ණයේ දිග සෙන්ටිමීටර 10ක් නම් අනිත් පාද දෙකේ දිග හොයන්න. කොහොමද කරන්නේ? sin θ වර්ගමූල 3/2යි. හරිද? sin θ වර්ගමූල 3/2යි. හරිද? sin θ වර්ගමූල 3/2යි. sin θ වර්ගමූල 3/2යි. හැබැයි අනිත් කතාව ටික තමයි අහන්නේ. දැන් මම ඍජුකෝණී ත්‍රිකෝණයක් ගැන කියන්නේ. ඍජුකෝණී ත්‍රිකෝණයක් සලකන්න ඕන. ඍජුකෝණී ත්‍රිකෝණයක් කියන්නේ මේ විදිහ එකක්. හරි ඍජුකෝණී ත්‍රිකෝණයක් අංශක 90ක් වෙච්ච ඍජුකෝණී ත්‍රිකෝණයකට තමයි ඔය කියන්නේ කතාව sin ද වර්ගමූල 3/2යි කියලා. දැන් එතකොට sin θ කියන්නේ හරිද? මේක ඇතුලේ කෝණයක් නේ. එහෙනම් මම මේක ගන්නවා θ කියලා. ඔයාලට ඕක θ කියලා ගන්න ඕනම් මේක θ කියලා ගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. මේක θ කියලා ගත්තා. මේක θ කියලා ගත්තා කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ගානේදී. හරි. බලන්න sin θ කියන්නේ මොකද්ද? sin θ කියන්නේ මම මෙයා ABC කියලා ගත්තොත් මෙච්චරයි ගානේ දෙන්නේ. මේ අනිත් ඔක්කොම ටික මම උපකල්පනය කරන්නේ. ඔයාලා කිසි ප්‍රශ්නයක් නැහැ. ABC කියලා ත්‍රිකෝණේ නම් කරත් නැතත් ඔයාලා එහෙම ගන්න. එයාලා ABC කියලා ත්‍රිකෝණේ නම් කරලා තිබ්බොත් ABC කියලා ගන්න. හරිද? කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ප්‍රශ්නයක් එන්නේ අවසාන උත්තරේට කිසිම බාධාවක් වෙන්නේ නැහැ. මේවයි කරන් තමයි හදන්න ඕනේ. ඔය ඔක්කොම ගණන් ටික දීලා sin θ ගන්න cos θ හොයන විදිහට වැරදි. ඒවා ඕනේ නැහැ. ඉතින් ඒ ගණන් හදන්න ඕනේ නැහැ. sin θ කියන්නේ මොකද්ද? සම්මුඛ පාදයේ බෙදීම මොකද්ද? සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාදයේ. AB බෙදීම AC. දැන් මේකේ කර්ණයේ දිග 10 සෙන්ටිමීටර කියලා කියලා. එහෙනම් මේක 10යි. එහෙනම් sin θ කියන්නේ කීයද? වර්ගමූල 3/2යිනේ. එහෙනම් අපිට AB කියන හොයන්න පුළුවන් කොහොමද? AB සමානයි වර්ගමූල 3/2 වතාවක් AC. AC කියන්නේ කීයද? සෙන්ටිමීටර 10යි. එහෙනම් අපිට AB කියන එක ලියන්න පුළුවන් වර්ගමූල 3/2 වැඩි කිරීම 10 සෙන්ටිමීටර කියලා. බලන්න AB වලට උත්තරයක් කියලා ලස්සනට මොකද්ද? වර්ගමූල 3 වැඩි කිරීම සෙන්ටිමීටර 5යි කියලා. එහෙම නැත්නම් 5යි වර්ගමූල 3යි සෙන්ටිමීටර කියලා. ඔන්න බලන්න. 5යි වර්ගමූල 3යි. දැන් යාලා කියනවා වර්ගමූල 3 1.40 ගන්න කියලා කියනවා නම් අපිට කරන්න තියෙන්නේ AB කියන ලියන්න පුළුවන් 5 වැඩි කිරීම 1.7යි සෙන්ටිමීටර ඔක සුළු කරන්න 8.5යි සෙන්ටිමීටර කියලා අදාළ උත්තරේ AB වලට එනවා. හරි. AB වලට උත්තරයක් එද්දී හරි. AB කියන්නේ මේක 8.5. ඊළඟ එක හොයන්නේ කොහොමද? ඊළඟ එක හොයන්න පුළුවන් අපිට බලන්න. ඔන්න බලන්න. මේක 5යි වර්ගමූල 3. එහෙම නැත්නම් මොකද්ද? 5යි වර්ගමූල 3. එහෙම නැත්නම් 8.5යි සෙන්ටිමීටර. අපි දන්නවා 5යි මූල 3යි සෙන්ටිමීටර හෝ 8.5 සෙන්ටිමීටර දෙක විදිහට ලියන්න පුළුවන් නේ. 5යි වර්ගමූල 3 කියන එක තමයි 8.5 ලියන්නේ. අපි දන්නවා මේ කියන්නේ ත්‍රිකෝණී ත්‍රිකෝණයක්. එහෙනම් අපිට ඕකේ BC කියන පාදය හොයන්න පයිතගොරස් ප්‍රමේය පාවිච්චි කරන්න පුළුවන්.
පයිතගොරස් වලට අනුව පයිතගොරස් ප්‍රමේය අනුව පයිතගොරස් AB පාදයේ දිගේ වර්ගය AB වල වර්ගය ධන BC වල වර්ගය සමාන වෙනවා AC වල වර්ගය කියන එක්කෙනාට. හරිද? AC දිග කීයද? 10යිනේ. එහෙනම් 10 වර්ගය 100යි. AB වල දිග කීයද? 8.5යි. එහෙනම් 8.5 වර්ගය. ධන BC වල වර්ගය. ඔන්න බලන්න මෙතනදී. හරිද? හොඳට බලන්නකෝ. 8.5 කියන එක වර්ග කරලා අපිට උත්තරයක් මෙතනට දාගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හැබැයි බලන්න මෙතනදී නම් එහෙම කරත් ප්‍රශ්නයක් නැහැ. වල සුළු කරලා උත්තරයක් ගන්න පුළුවන්. හැබැයි මම කියනවා එහෙම ගන්න නැතුව මෙන්න මේ වර්ගමූල 3 ඇතුලෙන් උත්තරයක් වලට ආවා කියන යම්සි දිගකට මේක මම කියන පොයින්ට් එකක්. හරිද? ඔය හිතලා පුළුවන් ඒක මේ මොකද්ද මේ වෙන්නේ කියන එක ඔයාලට හිතන්න පුළුවන්. ඇයි එහෙම මම ගන්න කියන එක ඔයාලට හිතන්න. හරිද? මම කියනවා දැන් මම කියනවා මෙතන 8.5 මෙතනට ආදේශ කරන්නේ නැතුව 5යි වර්ගමූල 3 ආදේශ කරන්න කියලා. 5යි වර්ගමූල 3 ආදේශ කරන්න කියලා. 8.5යි වර්ගමූල 5යි වර්ගමූල 3 කියලා අපි ගත්තනේ. මේ නේද? ඒකේ වර්ගය කියලා ගන්න කියලා. BC වල වර්ගය තමයි හොයන්න තියෙන්නේ. සමානයි 100. ඔන්න බලන්න 5ේ වර්ගමූල 3ේ වර්ගය කියන්නේ 25 වැඩි කිරීම 3ට. ඔතනින් BC වල වර්ගයට එනවා 25. එහෙනම් BC වලට කොච්චර උත්තරයක් එනවද? සෙන්ටිමීටර් 5ක් එනවා. මම ඕම කිව්වේ මේක ගන්න කියලා කිව්වේ බලන්න මේ වර්ගමූල 3ක් තියෙන එකක් හරිද? 5යි වර්ගමූල 3 කියලානේ තිබ්බේ. මෙතන ලියන්න. 5යි වර්ගමූල 3 කියලානේ තිබ්බේ. 5යි වර්ගමූල 3 කියන එක වර්ග කරන්න එක තමයි අතන තියෙන්නේ. බලන්න මේක වෙන වෙනම වර්ග වෙනවා. 5ේ වර්ගයේ වතාවක් වර්ගමූල 3ේ වර්ගය. 5ේ වර්ගය නම් 25යි. ඔයාලා දන්නා වර්ගමූලයක වර්ගයක් වර්ගමූලය ඉවත් කරලා 3 කියලා ලියන්න පුළුවන්. 25 වරක් 3 කීයද? 75යි. හරිද? බලන්න 25 වරක් 3 75යි BC වර්ගය ධන 100. එතකොට මේ 75 මේවත් තරම් ගියවත් 100 රින 75. 100 රින 75 කියන්නේ කීයද? 25යි. අන්න. BC වල වර්ගය 25යි නම් BC කියන්නේ කීයද? සෙන්ටිමීටර් 5යි. හරි. එතනින් ඒක ලස්සනට BC වලට උත්තරයක් ගන්න පුළුවන්. හරි. හරි. අවධානයක් මම දෙන්නම්. විනාඩියක් ඉන්න මාත් එක්ක පොඩ්ඩක් ඉන්න. බලන්න මේ වගේ මේකේ වැටිනම් ස්ටොප් කරලා ලියා ගන්න. හරිද? මේ මම මකඩ මේකේ වැටිනම් ස්ටොප් කරලා ලියා ගන්න. හරි නවත්ත බලන්න. බලන්න. ඔන්න කියනවා ත්‍රිකෝණී සමද්විපාද ත්‍රිකෝණයක එක් කෝණයක් අංශක 99යි කෝණයෙන් හැරුණු විට එස කෝණයකට හරිද sin cos tan අනුපාත දෙන්න කියලා කියනවා. හරිද? ත්‍රිකෝණී සමද්විපාද ත්‍රිකෝණ. දැන් අපි දන්නවා ත්‍රිකෝණ වර්ග කීයක් තියෙනවද? ත්‍රිකෝණ වර්ග කීයක් තියෙනවද? ත්‍රිකෝණ වර්ග තියෙනවා තුනක්. මොනවද? මහා කෝණී ත්‍රිකෝණ, සුළු කෝණී ත්‍රිකෝණ, නිටි කෝණී ත්‍රිකෝණ. දැන් මෙතන කියනවා කෝණය අනුවේ. හරිද? කෝණය අනුවේ වර්ග තුනයි. ඊට පස්සේ ඒ වගේ දිගවල අනුව තව වර්ග තුනකට කඩනවා. ත්‍රිකෝණ කියන ඒවා වර්ග තුනකට දෙකකට කඩනවා මුලින්ම. හරිද? වර්ග දෙකකට වෙන් කරන්න පුළුවන්. කෝණය අනුවයි පාදවල දිග අනුවයි. පාද තුනම සමානයි නම් අපි කියනවාට සමපාද කියලා. පාද දෙකක් සමානයි නම් සමදීපාද කියලා කියනවා. හරිද? පාද තුන එක එක දිගවල නම් විෂම පාද කියලා කියනවා. ඊට පස්සේ මේ ත්‍රිකෝණයේ කෝණය අනුව ත්‍රිකෝණයේ මේ විදිහේ අංශ 90ක් තියෙන කෝණයක් නම් අපි ඒකට කියනවා ඍෂිකෝණී ත්‍රිකෝණයක් කියලා. හරිද? මහා කෝණයක් කියන එකට අපි කියනවා මහා කෝණී ත්‍රිකෝණ කියලා. සියලුම කෝණ අංශක 90ට වඩා අඩු මේ සුළු කෝණී නම් අපි ඒවට කියනවා සුළු කෝණී ත්‍රිකෝණයක් කියලා. එතකොට බලන්න මෙතනදී කතා කරන්නේ සම දීපාද ඍෂිකෝණී ත්‍රිකෝණයක් ගැන. ඍෂිකෝණී වෙන්නත් ඕනෙලු සම දීපාද වෙන්නත් ඕනෙලු. බලන්න එන්න මෙහෙම එකක් නෙවෙයි කියන්නේ. ඍෂිකෝණී වෙන්නත් ඕනෙලු සමදීපාද වෙන්නත් ඕනෙලු. ඔන්න ඔය එකක් තමයි කියන්නේ. දැන් මම කිව්වා ඔයාලා ABC කියලා අකුරු දාගන්න කිසි ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වත් නැතත් කියලා. හරිද? බලන්න ඍෂිකෝණී සමදීපාද ත්‍රිකෝණයක් ඕක.
දැන් මේකේ කර්ණය මොකද්ද? කර්ණය කියන්නේ මෙයා. AC එක තමයි කර්ණය කියන්නේ. ඔයාලා දන්නවා මොකද්ද? ඔය කර්ණය කියන එක තමයි දැන් නැත්තම් දැන් ඉගෙන ගන්න. කර්ණය කියන්නේ යම් කිසි ත්‍රිකෝණයක දිගින් වැඩිම පාදය. මම ඔය කලින් කියලා තියෙන එකට. දිගින් වැඩිම පාදය. දිගින් වැඩිම පාදයට තමයි කර්ණය කියලා කියන්නේ. එතකොට බබා ඔය කර්ණය කියන එකේදී බලන්න කර්ණය කියන එක නා හොඳ කර්ණය කියන එක නා දිගින් වැඩිම පාද නම් හරි දිගින් වැඩිම පාදේ නම් මෙන්න මේ AB කියන දෙකත් BC කියන එකත් කියන දෙන්නම AB කියන එක්කෙනයි BC කියන එක්කෙනයි දෙන්නම AC ට වඩා පොඩි වෙන්න බෑ. AC කියන පාදයේ ලොකුයි AB ටයි BC ටයි වඩා. හරිද? AB ටයි BC ටයි වඩා. දැන් ඔයාලට හිතා ගන්න පුළුවන් නේද මේකෙන් නම් සමාන වෙච්ච පාද දෙක මොකද්ද? දැන් කවුරු කෙනෙක් මේකයි සමානයි කියලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේකයි කියලා සමාන ගන්න පුළුවන්. නැත්නම් මේකයි සමානයි කියලා ගන්න පුළුවන්. අපි හරියටම දන්නේ නැහැ මොකද්ද සමාන එක දීලා නැහැනේ. අන්න ඒ සමානයි කියන එක හොයාගන්න තමයි මම ඔන්න ඔය කතාව කියන්නේ. හරිද? AB කියන එකටත් වඩා BC කියන එකටත් වඩා AC කියන එක ලොකුයි. එහෙනම් මෙන්න මේ පාද තමයි ලොකුයි. මේ පාදේ මේ දෙන්නට වඩා ලොකුයි නම් ඕකේ සමාන වෙන්න ඕනේ පාද දෙක මොකද්ද? මෙයයි. ඇයි මෙයාටත් වඩා මෙයා ලොකුයි. මෙයාටත් වඩා මෙයා ලොකුයි. හරිද? මෙයා කවදාවත් මේ පාදයකට සමාන වෙන්න බෑනේ. මොකද කර්ණය කියන්නේ දිගින් වැඩිම පාදයනේ. දිගින් වැඩිම පාදය මේ එකටවත් සමාන වෙන්න බෑ. මේකට සමාන වෙන්නත් AC කියන එක්කෙනාට BC කියන එක්කෙනා සමාන වෙන්න බෑ. මොකද AC තමයි දිග වැඩිම එක. BC ට වඩා AC ලොකුයි. එහෙනම් මෙයයි සමාන වෙන්න බෑ. AB AC සමාන වෙන්නත් බෑ. මොකද AC කියන එක දිගින් වැඩි. එහෙනම් සමාන වෙන්නේ මොකද්ද? AB එකයි BC එකයි. හරිද? හිතන්න පුරුදු වෙන ඒවා තමයි මේ හරිද? මේවා හිතන්න පුරුදු වෙන්න වල කිසිමත් එක තමයි මේ ගණන් මෙයා වෙන එකපාරටම කෙනෙක් මේකයි නා සමානයි කියලා අරගෙන හදන්න පුළුවන් කලින් දැකලා තියෙන විදිහත් එක්ක. හරිද? එයා දැකලා තියෙනවා. ඔය වගේ ත්‍රිකෝණ දැකලා තියෙනවා සමදීපාද ත්‍රිකෝණ මේකයි තමයි සමාන මේක සමාන නැහැ කියලා අරගෙන හදන්න පුළුවන්. හැබැයි එයිಎම් වෙන්නේ කියන එක මම දැන් මේ කියලා දුන්නේ. කර්ණය කියන එක තමයි දිගින් වැඩිම පාදය. දිගින් වැඩිම පාදය කියන්නේ AC එක. එහෙනම් BC ට AC සමාන වෙන්නත් බෑ. BC ට වඩා AC ලොකුයි. AB ට AC සමාන වෙන්නත් බෑ. AB ට වඩා AC ලොකුයි. ඒ නිසා කර්ණය කියන එකට මොන පාදයක්වත් සමාන වෙන්නේ නැහැ. ඒක සමාන වෙන්නේ මොන පාදයකද? මෙන්න මේ පාදය තමයි සමාන වෙන්නේ. හරි. බලන්න. එතකොට ඕකෙදී එක්කෝණයක් අංශක 90යි හැබැයි සෙසු කෝණ වල sin cos tan අනුපාත දෙන්න. හරිද? මම මේක θ කියලා ගත්තා. සෙසු කෝණයක්නේ. සෙසු කෝණයක්. කාරණ අංශක 90 හැරුණු විට මේ අංශක 90 හැරුණු විට සෙසු කෝණයක. අපි දන්නවා අංශක 90 හැරුණු විට අනිත් කෝණේ මම මේක θ කියලා ගත්තොත් මේක සමදීපාද ත්‍රිකෝණයක් ඉඳලා සමදීපාද ත්‍රිකෝණයක සම්මුඛ පාද සමානයි. මේ විදිහට සමදීපාද ත්‍රිකෝණයක් කරගුවොත් එහෙම මේ සම්මුඛ පාද දෙකට සම්මුඛ කෝණ සමානයි. මේ සම්මුඛ පාදයේ සම්මුඛ කෝණය මෙයා. මේ සම්මුඛ පාදයේ සම්මුඛ කෝණය මෙයා. මේ සමානයි. ඒ වගේම එතන සම්මුඛ පාද දෙක මේ දෙන්නා. එතන සම්මුඛ කෝණ දෙක මේ දෙන්නා. එහෙනම් මෙයයි සමානයි. θයි. හරි. බලන්න sin θ එහෙම. හරි. දැන් ඒකට sin θ ගෙම මම මේ කෝණය සලකලා sin θ ලිව්වොත් sin θ සමානයි AB බෙදීම BC. AB බෙදීම BC. හරිද? cos θ සමානයි මොකද්ද? sorry AB බෙදීම BC නෙවෙයි. සම්මුඛ පාදයේ බෙදීම කරන්නේ AB බෙදීම AC. cos θ සමානයි. cos θ සමානයි මොකද්ද? cos θ සමානයි බද්ධ පාදයේ බෙදීම ඊටත් එක්ක තියෙන කෝණ භාග දෙකේ කර්ණය හැරුණු අනිත් පාදයේ බද්ධ පාදය. කියන්නේ BC බෙදීම කර්ණය AC. tan θ සමානයි මොකද්ද? සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. සම්මුඛ පාදයේ AB බද්ධ පාදයේ BC. බලන්න. හරි දැන් එතකොට එතනින් යම් කිසි දුරකට අපි ගාන හැදුවා. හරි. හැබැයි බලන්න ඕක කොහොම දුන්නයි කියලා බෑ. ඕක අපිට ඕනේ අගයක් ඇසුනේ කියන්නේ ඉලක්කමක් විදිහට ඕනේ. දශම පාද දශම දෙකද 1.2.4ද ආන් මේ වගේ තමයි ඕනේ. හොඳට මතක තියාගන්න. දැන් බලන්න දැන් මේක එහෙම ඉලක්කමක් ඇසුරෙන් දෙනවා නම් මේ පාදවලට අගයන්න එපයි. පාදවලට අගයන්න එපයි. පාදවලට අගයන්න ඕනේ. පාදයකට අගයක් දීලා නැති වෙලාවකදී අපි ගන්නවා x කියලා එක පාදයක්. අපි ගන්න එක පාදයක් x කියලා. මොකක් හරි එකක් x කියලා ගන්නවා. ඇයි ඒ? පාදවල දිගවල් දන්නේ නැහැ. පාදවල දිගවල් දන්නේ නැහැ කියන්නේ පාදවල දිගවල් අඥාත පද. අඥාත පද කියන්නේ බීජ ප්‍රකාශන වල දිගට ගන්න අඥාත පද. අඥාත පද කියන්නේ අගයක් දන්නේ නැති එකක්. එහෙනම් පාදයක දිගක් අපි දන්නේ නැහැ. එහෙනම් පාදයක දිගක් මම ගන්නවා x කියලා. හරිද? පාදයක දිගක් x කියලා ගන්නවා. මම ගන්නවා AB සමානයි x කියලා. AB කියන එක x නම් මේක x.
මේකෙත් නම් මේකත් x. ඇයි මේ පාදයේ සමානයි. BC සමානයි x. නම් BC සමානයි x. AC සමානයි කීයද? අපි දන්නවා AC වල වර්ගය ලියන්න පුළුවන් මේ ත්‍රිකෝණයක් AC වල වර්ගය සමානයි AB වල වර්ගය දන්න BC වල වර්ගය ත්‍රිකෝණයේ පයිතගොරස් ප්‍රමේය දාලා කරේ. හරි. මේක x වර්ගය මේකත් x වර්ගය. AC වල වර්ගයට උන් උත්තරයක් එනවා 2x වර්ගය කියලා. එහෙනම් AC කියන එක සමාන නම් මොකටද? ධන හෝරින වර්ගමූල 2x. හරිද? දෙකේ වර්ගමූලය වර්ගමූල 2 x වර්ගයේ වර්ගමූලය x. හරිද? ඒක ධන හෝරින වර්ගමූල 2x. හරිද? AC කියන්නේ මොකද්ද? දැන් මේ AC ට උත්තර දෙකක් ඇවිල්ලා. ඇයි වර්ගමූලයක් ගද්දී වර්ගයක වර්ගමූලයක් ගද්දී ධන හෝරින කියලා උත්තර දෙකක් එනවා. ඇයි? වර්ගමූල විද 2x කියන එක වර්ග කළාම එන්නේ 2x වර්ගය. ඇයි? ඍණ වර්ගමූල 2 වතාවක් ඍණ වර්ගමූල 2 කියන්නේ කීයද? 2යි. වර්ගමූල 2x කියන එක වර්ග කරත් එන්නේ 2x වර්ගය. අන්න. එහෙනම් එතන පැටලෙවිලක් තියෙනවානේ. එහෙනම් එතන ඍණයි ධනයි කියලා උත්තර දෙකක් එනවා. හැබැයි බලන්න පාදයක් ඍණ වෙන්න බෑ. පාදයක් ඍණ වෙන්න බෑ. ඒ කියන්නේ වර්ගමූල 2x කියන එකයි ඍණ වර්ගමූල 2x කියන එකේ උත්තර දෙකෙන් මේක ගන්න බෑ අපිට. මේක විතරයි ගන්න පුළුවන්. ඇයි? පාදයක් ඍණ වෙන්න තියෙනවා. පාදයක් ඍණ වෙන්න තියෙනවා අපිට ගන්න පුළුවන් ඉන්නේ ඔය උත්තර දෙක විතරයි. මොකද්ද වර්ගමූල 2x කියන එක විතරයි. ධන වර්ගමූල 2x කියන එක විතරයි ගන්න පුළුවන් වෙන්නේ. උත්තරයක් විදියට. තරවන්න පුළුවන් වෙන්නේ. හරි. බලන්නකෝ. එතකොට බලන්න AC කියන එක මොකක්ද? AC වලට උත්තරයක් එනවා. ධන වර්ගමූල 2x කියලා. ධන වර්ගමූල 2x කියලා. ධන වර්ගමූල 2x කියලා. ධන වර්ගමූල 2x කියලා AC වලට උත්තරයක් එනවා. AC වල උත්තරය එනවා ධන වර්ගමූල 2x කියලා. දැන් බලන්න. AB බෙදීම AC. දැන් මේක වර්ගමූල 2x. AB කියන්නේ මොකද්ද? පාදයක් ඍණ වෙන්න බැරි කියලා තමයි මෙන්න මේ ඍණ උත්තරය අයින් කරගන්නේ. AB කියන්නේ මොකද්ද? x. AC කියන්නේ වර්ගමූල 2x. x x කැපිලා එනවා එකයට වර්ගමූල 2ක් කියලා. එතන sin θ උත්තරය. cos θ උත්තරයක් එනවා. BC කියන්නේ x. AC කියන්නේ වර්ගමූල 2x. හරිද? AC කියන්නේ වර්ගමූල 2x. එහෙනම් එතන cos θ උත්තරයක් එනවා එකයට වර්ගමූල 2යි කියලා. බලන්න tan θ. tan θ සලකුවාම tan θ වල AB කියන්නේ x. BC කියන්නේ x. එහෙනම් tan θ උත්තරයක් එනවා 1යි කියලා. ඔන්න බලන්න සමද්විපාද ත්‍රිකෝණයක හරිද? මේක අංශක 90යි නම් මේක අංශක 90යි නම් ඉතුරු පාද දෙක එකතුව කීයද? අපි දන්නවා ත්‍රිකෝණයක් ඇතුලේ මුළු පාදවල එකතුව මුළු මේක අංශක 90යි නම් ඉතුරු කෝණ දෙක එකතුව කීයද? අපි දන්නවා ත්‍රිකෝණයක් ඇතුලේ මුළු කෝණවල එකතුව අංශක 180යි. එහෙනම් මේ කෝණය 90යි. මේ කෝණය θ මේ කෝණය θ සම්පූර්ණ එකතුව 180යි. එහෙනම් 2යි θ ධන 90 සමානයි 180යි. එහෙනම් තීරණ උත්තරයක් එනවා සුළු කරලා බලන්න අංශක 45යි කියලා. එහෙනම් බලන්න මේකත් 45යි මේකත් 45යි. එහෙනම් බලන්න මෙතනින් අපිට විශේෂ කරුණක් හම්බෙනවා. හරිද? sin 45ක් හරිද? cos 45ක් කියන දෙකටම එන්නේ උත්තරේ එකයට වර්ගමූල 2යි කියලා. හරිද? ඒ කියන්නේ අපිට මෙතනින් පෙන්වන්න වෙනවා sin 45 සමානයි cos 45 කියලා. හරිද? අන්න විශේෂ අවස්ථාව. ඔයා මතක තියාගන්න. ඒ ලෙවල් වලදී ඕනේ වෙයි. හරි දැන් ඕනේ වෙන්නේ නැහැ. තේරුණානේ? මොකද උනේ? කතා කරලා දැන් මේ ගාන ඇතුළේනු තව ටිකක් ඉස්සරහට යන්න මම කියලා දුන්නා. මේවා දන්න දින වෙන්නේ කොහොමද x5 කොහොම අරගෙන හදාගෙන යන හැටි කියලා දුන්නා. ඒක බලන්න. මේ වගේ එකම හදන්න ඕනේ. නිකන් අර සෙන්ටිමීටර 10යි මේක 20යි. එහෙනම් අනිත් එක හොයන්නේ. එතකොට sin කියලා කොස් කරවන්නේ කියන ඒවා හදන්න ඕනේ වෙන්නේ ඔයාලට පුළුවන්. හරි. හරි. හරි බලන්න ඊළඟ ගන්න. ABC ත්‍රිකෝණයේ පාදවල දිග 50 වේ. අර විදිය සොයන්න. බලන්න.
sin θ භාගයයි කියලා තියෙනවා. tan θ එකට වර්ගමූල 3යි කියලා තියෙනවා. ABC ත්‍රිකෝණය මේ විදිහට දීලා තියෙනවා. මේක සෙන්ටිමීටර 20යි කියලා තියෙනවා. අපි දන්නවා එහෙනම් අපිට sin θ ලියන්න පුළුවන්. මොකක්ද sin θ කියන්නේ? sin θ කියන එක ලියන්න පුළුවන් සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාදයේ නේද? දැන් මේකේ සම්මුඛ පාදයේ මොකද්ද θ ට? θ ට සම්මුඛ පාදයේ මෙයා. හරිද? එහෙනම් අපිට sin θ කියන එක ලියන්න පුළුවන් AB බෙදීම AC. එහෙම නැත්නම් සෙන්ටිමීටර 20. එහෙම නැත්නම් ඒ කර්ණය සමාන වෙනවා 1/2කට. ඇයි sin θ කියන්නේ 1/2කට සමානයි. එහෙනම් බලන්න මේ දෙකට 20ෙන් 10ක් ගිහිල්ලා AB වලට උත්තරේ එනවා කියලාද සෙන්ටිමීටර 10යි කියලා. හරිද? AB වලට උත්තරේ එනවා සෙන්ටිමීටර 10යි කියලා. ඇයි මම මේ පට කරලා පාද හොයන්න යන්නේ? පරිමිතිය නේ හොයන්න තියෙන්නේ පරිමිතිය හොයන්න. පාද ටික වදන ගන්න බෑ. මේක 10යි. එහෙනම් අනිත් එක හොයාගත්තා නම් වැඩේ ගොඩ. හරිද? අනිත් එක කොහොමද දාගන්නේ? එක් වලට පයිතගරස් දාලා හොයන්නත් පුළුවන්. මේක හදන්න AC කියන එක හොසවීමට ක්‍රම දෙකයි. එක ක්‍රමය දෙක ක්‍රමය. මේ ක්‍රම දෙකටම ඔයාලා ලියා ගන්න. දැන් ඔයාලා එක ක්‍රමයකින් හදුවා නම් දැන් මම ගාන හදන්න කලින් ඔයාලා සාමාන්‍ය ගාන හදන්න පුළුවන් නම් ඔයාලට හොඳයි නේ. එක ක්‍රමයෙන් හදුවා නම් ඔයාලා දෙක ක්‍රම ලියා ගන්න. මම ගන්න එක කරන්න පයිතගරස්. මම දන්නවා BC එකේ වර්ගය ලියන්න පුළුවන් මට AB පාදයේ වර්ගය දන AC පාදයේ වර්ගය. කර්ණයේ වර්ගය ලියන්න පුළුවන්. කර්ණ පාදයේ දිගේ වර්ගය ලියන්න පුළුවන්. අනිත් පාද දෙකේ වර්ගවල එකතු වෙන. BC වර්ගය සමානයි AB වර්ගය දන AC වර්ගය. AB වර්ගය දන BC වර්ගය. sorry AC වර්ගය. BC වල වර්ගය කියන්නේ 20 වර්ගය. 20 වර්ගය. AB වල වර්ගය කියන්නේ 10 වර්ගය. අන්න එතන එනවා AC වල වර්ගය. ඔන්න AC වර්ගයේ උත්තරයක් එනවා 20 වර්ගයේ ඉන්න 100 10 වර්ගය. 20 වර්ගය කියන්නේ 20 වර්ග 20 සුළු කරලා බලන්න 400යි. 10 වර්ගය කියන්නේ 100යි. හරි. අන්න AC වලට උත්තර එනවා 400න් 100ක් ගියාට පස්සේ AC වර්ගයේ උත්තරයක් එනවා 300යි කියලා. එහෙනම් AC වලට උත්තර එනවා වර්ගමූල 300යි කියලා. ඔතන ධන හෝ ඍණ කියලා එන්නේ. හැබැයි අපි ධන එක විතරයි සලකන්නේ මොකද මේවා පාද නිසා. දැන් එතකොට AC වලට වර්ගමූල 300 කියනවා. හරිද? එතකොට වර්ගමූල 300 කියන එක අපිට ලියන්න පුළුවන් නේද? බලන්න වර්ගමූල 300 කියන එක මට ලියන්න පුළුවන්. බලන්න 3 වැඩි කිරීම 100 කියලා. දැන් මට මේ වර්ගමූල දෙක වෙන වෙනම ලියන්න පුළුවන්. වර්ගමූල 3 වැඩි කිරීම වර්ගමූල 100 කියලා. එහෙනම් වර්ගමූල 100 උත්තරේ කීයද? 10යි. අපි දන්නවා වර්ගමූල 100 10යි. 10 වරක් 10 100යි. එහෙනම් වර්ගමූල 100 කියන්නේ 10යි. වර්ගමූල 3 වැඩි කිරීම 10යි. එහෙම නැත්නම් 10යි වර්ගමූල 3 කියලා අපිට ලියන්න පුළුවන්. හරිද? 10යි වර්ගමූල 3 කියලා මේක ලියන්න පුළුවන්. 10යි වර්ගමූල 3 කියලා ලියන්න පුළුවන්. දෙක ක්‍රමය. දෙක ක්‍රමයේදී අපිට පුළුවන් මෙයාලා tan θ එකක් දීලා තියෙනවා. අපිට tan θ ලියන්න පුළුවන්. යට වර්ගමූල 3 සමාන වෙනවා tan θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ සබ tan සම්මුඛ පාදයේ 10යි. හරිද? සම්මුඛ පාදයේ 10යි. බද්ධ පාදයේ AC. එහෙනම් මෙතනින් කෙලින් AC වලට උත්තරයක් එනවා 1ට වර්ගමූල 3 සමානයි 10 බෙදීම AC. එහෙනම් AC උක්ත කරලා බලන්න 10යි වර්ගමූල 3යි සෙන්ටිමීටර කියලා AC වලට උත්තරයක් එයි. එහෙනම් පරිමිතිය කියන්නේ මොකද්ද? දැන් මේක 10යි මේක 20යි. AC පාදයේ 10 වර්ගමූල 3යි කියලා ආවා. එහෙනම් පරිමිතිය කියන්නේ මේ සම්පූර්ණ දිග වර්ගනේ එකතු වෙනවා. නැත්නම් වටේ දිග හොයාගන්න පුළුවන් නේද? සරලයි.